විෂාදය නැතිනම් ડિප්‍රෙෂන් යනු කුමක්ද? ડિප්‍රෙෂන් හෙවත් විෂාදය කියලා කියන්නේ පුද්ගලයෙකුගේ ඉමෝෂන්ස්, thoughts, behaviors. ඒ වගේම ඔවුන්ගේ එදිනෙදා කටයුතු වලට පවා බලපෑමක් ඇති කරන්න පුළුවන් මානසික සෞඛ්‍ය තත්ත්වයක්. කාන්තාවන් ડિප්‍රෙෂන් නැතිනම් විෂාදය අත්විඳීමට වැඩි ඉඩක් ඇත්තේ ඇයි? අපි කාන්තාවන් ගැන සැලකුවොත් එහෙම කාන්තාවක් ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාම විවිධ ෆිසිකල් චේන්ජස් වලට ලක් වෙනවා. ඒ කියන්නේ වැඩි වියට පැමිණීම, ගැප් ගැනීම, දරු ප්‍රසූතිය, ආර්තව හරණය ආදී වශයෙන්. ඒත් සමගම වෙන විවිධ හෝමෝනමය වෙනස්කම්. ඒ වගේම කාන්තාවක් බිරිඳක්, මවක්, සූරියක් ලෙස විවිධ භූමිකාවන් දරන්නට වෙනවා. ඒත් සමගම ඔවුන්ට නොයෙක් ආතතින් තත්ත්වවලට මුහුණ දෙන්න වෙනවා. එතකොට මෙවැනි හේතු ගණනාවක් කාන්තාවක් විෂාදයට මුහුණ දීමට තියෙන බලපෑම වැඩි කරනවා. කාන්තාවන් තුළ විෂාදය හඳුනාගත හැකි ලක්ෂණ මොනවාද? නිරන්තරයෙන්ම පවතින දුක, තෙහෙට්ටුව, ඒ වගේම එදිනෙදා කටයුතු කිරීමට තියෙන ආසාව, උනන්දුව නැතිවීම, ඒ වගේම නිින්දේ සහ ආහාර රුචියේ තියෙන වෙනස්කම්, ඒ වගේම attention problems, ඒ කියන්නේ අවධානයේදී වැඩි කිරීමේ අපහසුතාව, ජීවිතයේ පිළිබඳ කලකිරීම ස්වභාවය ආදී ලක්ෂණ අපිට බොහෝ වෙලාවට දකින්න පුළුවන්. ප්‍රතිකාර නොකළ මානසික අවපීඩනය කාන්තාවන්ගේ ජීවිතවලට බලපාන්නේ කෙසේද? ડિප්‍රෙෂන් වලට ප්‍රතිකාර කරේ නැත්නම් එහෙම කාන්තාවකගේ ජීවිතයේ සෑම අංශයකටම ඒකෙන් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දරුණු අවස්ථාවන් වලදී සීදීව නසා ගැනීමේ හැඟීම්, සිතුවිලි පවා ඇති වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක්, මෙවැනි තත්ත්වයක් දැනෙන විකසම මනෝ උපදේශකයෙකුගේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. විෂාදයේ බලපෑම ඇති කාන්තාවන්ට උපකාර කළ හැක්කේ කෙසේද? ડિප්‍රෙෂන් දරුණුම තත්ත්වයන්ට පත් වෙන්න කලින් ආතතිය කළමනාකරණය කර ගැනීම. එහෙම නැත්නම් ස්ට්‍රෙස් එක නිවැරදිව මැනේජ් කර ගැනීම වැදගත් වෙනවා. ඒ කියන්නේ තමන්ට තියෙන ආතතිය නිරන්තරයෙන්, තමන්ට තියෙන අමාරු අපහසු සිතුවිලි වගේ දේවල් විශ්වසනීය පුද්ගලයන් සමග කතා කිරීම, පවුලේ සමාජිකයන්, මිතුරන් ආදීගේ උදව් අවශ්‍ය අවස්ථාවලදී ලබා ගැනීම. ඒ වගේම ව්‍යායාම කිරීම, හොඳ නිින්දක් ලබා ගැනීම ආදියට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම ડિප්‍රෙෂන් රෝග ලක්ෂණ මතුවුවහම වෘත්තීය සහාය ලබා ගැනීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා.